මොනාලිසාගේ අභිරහස් සිනහව ඇතුලේ සැඟවිලා තියෙන රහස් කීපයක් ගැන ඔයගොල්ලෝ දන්නවද? අපි කතා කරන්නේ අද ඒ ගැන. රැඳිලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකන්. ඔයා මේ ලෝකේ වඩාත්ම ප්‍රසිද්ධ චිත්‍රය ගැන හිතනකොට මතකෙට එන්නේ මොකද්ද? ඔව්. අනිවාර්යෙන්ම මොනාලිසා. ඇත්තටම ඇය කවුද? එයාගේ ඇස් ඇතුලේ තියෙනවා කියන රහස් අකුරු මොනවද? ලියනාඩෝ ඩා වින්චි මේ චිත්‍රය හරහා අනාගතයට රහස් පණිවිඩයක් දුන්නද? මොනාලිසා කියලා කියන්නේ සරල චිත්‍රයක් නෙවෙයි. ශතවර්ෂ ගණනාවක් තිස්සේ විද්‍යාඥයෝ, කලා විශේෂඥයෝ, රහස් විමර්ශකවරු මේ චිත්‍රය ගැන අධ්‍යයනය කරනවා. ඇය දිහා බලනකොට ඇය ඇත්තටම සිනාසනවද නැත්තම් ඉන්නේ දුකින්ද කියන කාරණාව අදටත් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැරි දෙයක්. මොනාලිසාගේ ඇස් ඇතුලේ අකුරු කිහිපයක් සහ ඉලක්කම් කිහිපයක් තියෙනවා කියලා මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. දකුණු ඇහැ ඇතුලේ LV කියන අකුරු දෙකත් වම් ඇහැ ඇතුලේ CEB කියන අකුරු තුනක් තියෙනවා. ඉතින් මේ අකුරු වලින් කියන්නේ ලියනාඩෝගේ නමද එහෙම නැත්නම් ලියනාඩෝගේ අම්මා කැතරිනා ගැනද කියන එක තවමත් අවිවාදයක්. තවත් ඊටම භයානක න්‍යායක් තියෙනවා. ඒ තමයි මොනාලිසා කියලා කියන්නේ කාන්තාවක් නෙවෙයි කියන එක. මොනාලිසා කියන නමේ අකුරු ටික මාරු කරාම මොන් සලායි කියලා එකක් හැදෙනවා. ඒ කියන්නේ ප්‍රංශ භාෂාවෙන් මගේ සලායි කියන එක. සලායි කියලා කියන්නේ ලියනාඩෝගේ තරුණ පිරිමි ශිෂ්‍යයෙක්. ඉතින් මේ චිත්‍රය හරහා ලියනාඩෝ කරන්නේ ඔහුගේ රහස් ජීවිතය ගැන හෙළිකිරීමක්ද. මේ චිත්‍රයේ පසුබිමේ තියෙන පාලමට යටින් 7 සහ 2 කියන ඉලක්කම් දෙක සඳහන් වෙලා තියෙනවා. කලා විශේෂඥයෝ කියන විදිහට 1472 අවුරුද්දේ ආපු විශාල ගම් වතුර ගැන ඉඟියක් තමයි මේ සංකේතවත් කරලා තියෙන්නේ. ඉතින් මේ අනුව මොනාලිසා කියලා කියන්නේ අනාගතයට දීපු රහස් පණිවිඩයක්ද? ලියනාඩෝ ඩා වින්චි මේ චිත්‍රය අඳිනකොට පාවිච්චි කරලා තියෙන්නේ මිරර් රයිටින් කියන මෙතඩ් එක. ඉතින් ඒ අනුව මොනාලිසා චිත්‍රය දිහා කණ්ණාඩියකින් බැලුවොත් පේන්නේ ඒලියන් කෙනෙක් වගේ හැඩයක්. ඉතින් මේක ඇත්තටම වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් මිනිස්සු මනසින් හදාගත්ත කතාවක්ද කියන එක තවම නිශ්චිත වෙලා නැහැ. මොනාලිසා චිත්‍රය ගෝල්ඩන් රේෂියෝ කියන දිව්‍යමය අනුපාතයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසාම අපි නොදැනුවත්වම මේ චිත්‍රයට ආකර්ෂණය වෙනවා. ඉතින් මේ වගේ නොයෙකුත් කාරණා නිසාම තාමත් මොනාලිසා චිත්‍රයෙන් කියන්නේ මොකක්ද කියන එක ඇත්තටම අපිරහසක්. ඉතින් මේ වගේ දැනුමට යමක් එකතු කරගන්න දේවල් දැනගන්න ඔයගොල්ලෝ කැමති නම් මාව ෆලෝ කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.